ඔයාලට පේනවා ඇති මගේ වින්ඩෝ එකේ මේ ලයිව් වෝල්පේපර් එකක් යනවා. මාරු පාට මාරු වෙවි මේ යනවා. ඇත්තම ගියොත් ඒක Windows speech එකක් නෙමෙයිනේ. ඩවුන්ලෝඩ් කරන් තියෙන්නේ. ඔයාලා ඔය මොකකින් හරි මේ ඇප් එකකින් තමයි මේක කරගන්න ඕනේ. මම අද කියලා දෙන්න යන්නේ මොකක්ද මේ ඇප් එක කියලා. ඇප් එක ගැන පොඩි රිවිව් එකක් දෙන්න. දිගටම ඇවිල්ලා ඉන්න. Welcome my viewers. My channel name Black King Dilla. Get ready to watch the video. ඔයාලා ඉස්සෙල්ලාම පොඩි ඇප් එකක් ඩවුන්ලෝඩ් කරගන්න ඕනේ. ඔයාලා ඉස්සෙල්ලාම ඔයාලා ඉන්ටර්නෙට් එකෙන් බ්‍රවුසර් එකක් ඕපන් කරගන්න. මම නම් ඔපෙරා යූස් කරන්නේ. ඔයාලා Chrome එකකින් හරි සර්ච් කරගන්න ඕනේ. VPINGS කියලා. මේන් විපින්ස් මේක තමයි ඇප් එකේ නම. මේ ලෝගෝ එකේ තියෙන ඇප් එක ඩවුන්ලෝඩ් කරගන්න ඕනේ. අපි එහෙනම් ඩවුන්ලෝඩ් කරමු ඇප් එක. ඔයාලට පළවෙනියට මේ ඇවිල්ලා තියෙන එකෙන් ගිහිල්ලා මෙතනට ගියා. ඔයාලට මෙතනට එනවා. පේනවද? මේකේ මේ ඩවුන්ලෝඩ් කරලා තියෙනවා. ඩවුන්ලෝඩ් එක බලන්න. මම දැන් මේක ස්ටොප් කරන්නම් මගේ ඩවුන්ලෝඩ් කරලා තියෙන හින්දා. ඩවුන්ලෝඩ් කරලා ඔයාලගේ ඩවුන්ලෝඩ් ෆෝල්ඩර් එකට යන්න ඕන. ඊට පස්සේ R ෆයිල් එකක් එන්නේ. ඒ කියන්නේ ෆයිල් එකක් විදියට මෙන්න ඔයාලා ඒක එක්ස්ට්‍රැක්ට් කරගන්න ඕන. එක්ස්ට්‍රැක්ට් කරගත්තාම මේක මෙතන තියෙනවා ඇප්ලිකේෂන් එකක් විදියට ඇවිල්ලා ඒක රයිට් ක්ලික් කරලා run as administrator දෙන්න. දැන් ඩබල් ක්ලික් කරලා හරි කවන්නේ. මේක yes දෙන්න ඕන. ඊට පස්සේ ඔයාලා එතන මේ ටික් ඔයාලා දාගන්න add shortcut to desktop කියන එක දාගෙන තියාගන්න. ඊට පස්සේ install now දීලා මේක install වෙනවා. install වුණාම ඕන install වුණා. දැන් ඔයාලා මේ app එකට මුලින්ම ගියාම මේ මම දාපු වීඩියෝ එකනේ මෙයාට වෙන්නේ. ඔයාලට වෙන්නේ නෙමෙයි මම app එකට යනවා. ඔයාලට මේකෙන් පේන්නේ මේක තමයි ඔයාලා මුලින්ම app එකට ගිය ගමන් වෙන්නේ. මේ වීඩියෝ එක තමයි. ඔයාලා මේ වීඩියෝ එක කැමති නම් මේක තියාගත්තයි. අකමැති කෙනෙක්ට වීඩියෝ එක නැස් කරලා app එකට ගියා. ඔයාලට ඕන වීඩියෝ එක මම මේක තෝරගන්නවා. මේක දැන් මම ඇඩ් කරගත්ත එක. ඊට පස්සේ මේ මෙතන මේ set at wallpaper කියන්නේ. ඒක ක්ලික් කරගහම wallpaper යනවා. දැන් ඔය මම දාපු එක මේ taskbar එක RGB යන විදිහේ එකක්. පේනවද? බලන්න. ඒක තමයි මගේ මේ දැන් දාපු එකේ wallpaper එක. ඒ sound එකක් කිව්වේ sound යනවා. මේ මෙතනින් මේ sound close කරගන්න ඕනේ. මේක mute කරගන්න. මේ වලට ලස්සන wallpaper දාගත්තයි live wallpaper. තව මේක විශේෂ කරන්න පුළුවන් දේවල් තියෙනවා මම කියන්න. ඊළඟට ඔයාලට මේක මේකෙන් එන එක. app එකට එන එක මේක. Boys always get into it. ඔයාලට මේ වගේ මේ කැමති එකක් ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. දැන් මම ඔයාලට ඩවුන්ලෝඩ් කරන්න site එක පෙන්නන්නේ. app එකට site එක දීලා ඔයාලට මේකේ කරගන්න පුළුවන් මෙතන live wallpaper කියලා සර්ච් කරලා වෙනවා. live wallpaper මෙතනට වීඩියෝ එකක් දාගන්න කියලා දෙන්න. කියන්නේ ඔයාලා කැමති වීඩියෝ එකක් මෙහෙම තියෙන දැන් මම දාලා තියෙන එක මේකනේ. ඒක කොහොම ගත්තේ කොහොමද කියලා ඔයාලට කියලා දෙන්න. මේ වීඩියෝ එක මෙතනින් රිමූව් කරමුකෝ. මම මෙතනින් ඩිලීට් කරා. හරිද? දැක්කනේ.
ඩිලීට් කරා. අපි මේ වීඩියෝ එකම ගමු මෙතනට ආපහු. කොහොමද ගන්න කියලා කියලා දෙන්න. දැක්ක. මේ මෙතන මේ ඉම්පෝට් කරලා ගත්තා. දෙවෙනියට දෙන්න. අප්ලෝඩ් වීඩියෝ කියන එක පස්සේ දෙනවා ඉම්පෝට් වීඩියෝ එක. ඔයාලගේ ලොකේෂන් එකේ වීඩියෝ එක තියෙන ලොකේෂන් එක තෝරගන්න. වීඩියෝ එකත් සිලෙක්ට් කරන්න. අර වීඩියෝ එක නම් නෙමෙයි මේක වෙන වීඩියෝ එකක්. මේ මෙතන තියෙන එකමයි හරිද? මේ මෙතන තිබ්බ වීඩියෝ එක තමයි ආවේ. එකක් මම රිමූව් කරා. දැන් මම මේක මම ගත්තේ. සවුන්ඩ් එක තමයි මෙහෙම තියෙන්නේ. සවුන්ඩ් අපි නවත්ත ගන්න ඕන. සෙට් ඇස් ඔටේව දෙන්න. එහෙනම් අපිට උනම් මෙතන මේකෙන් ස්ටොප් කරන්න යන්න පුළුවන්. ආයි මේ අපිට වැඩක් නෑ ලොකුවට. ඊට පස්සේ ආයි ඔයාලට මේ පැත් සයිඩ් එකෙන් පේනවනේ වෝල්පේපර් කියන එක නෙමෙයි. ඊට පස්සේ දෙවෙනියට දෙනවා ෆාස්ට් ලයිට් කියලා. මේකේ මේ මම දැන් මේ ටික දාලා දෙන්නේ. ඒ කියන්නේ මේ ටික එක දැම්මම මේ වල පේනවා මෙතන ටික එක අයින් කරපු ගමන් මගේ අයිකන් ටික පේනවා. මගේ බෑග්ග්‍රවුන්ඩ් කියන්නේ වින්ඩෝ එකේ තිබ්බ අයිකන් ටික පේනවා. ඊට පස්සේ අපිට ගිහලා මේක ටික් එකක් දාගන්න ඕනේ. මේ තිබ්බ ටික් එක මම දාගත්තා. ඊට පස්සේ අල්පුවම මෙතන මේ කර්සර් එක අරගෙන මේ ස්ක්‍රීන් එක කොහෙද තැනකින් තියලා මවුස් එකේ ඩබල් ක්ලික් කරන්න. මවුස් එකෙන් ඩබල් ක්ලික් කරන්න. එතකොට පේන අයිකන් ගන්නත් පුළුවන්. ආයෙ ඩබල් ක්ලික් කරලා අයිකන් අයින් කරන්න හයිඩ් කරන්න පුළුවන්. ඒක තියාගෙන ආයෙ ක්ලික් ටු ෆාස්ට් ලොක් කියන එකේ මේක ටික එක දාලා ඒ බොටම් සයිඩ් එක ක්ලික් කරලා ඒක ක්ලික් කරපු ගමන් කම්පියුටරේ ලොක් වෙනවා. ආයෙ පාස්වර්ඩ් එක ගහලා අන්ලොක් කරන්න. ආයෙ ඩබල් ක්ලික් ටු ෆාස්ට් ලොක් ඩබල් ක්ලික් කරලත් පුළුවන්. දැන් මම දාගෙන ඩබල් ක්ලික් කරලා. ඩබල් ක්ලික් කරලා දාපුවාම එකපාරක් වැරදිලා ලැබුණත් නැතු යන්නේ. ඒක මේ Windows 10 වල විතරක් තියෙනවා. transparent taskbar එක කියන්නේ මේ අපේ icon එක taskbar එක තියෙන යට. ඔය දැන් ඒක පේනද ඔයාලට? dark color එක වැඩි වුණා. දැන් මේ ක්ලික් කරලා ටික් එකක් දාගත්තාම ක්ලික් කරපුවාම දැන් වෙනස් වෙනවා. ආයෙ ක්ලික් කරපුවාම ඒක විනිවිද පේනවා. ඇතුලේ පේන ඔක්කොම පේන ලස්සන. එහෙම කරන්න පුළුවන්. ඊට පස්සේ මේ විස්තර ටිකක් තියෙන එක ගැන පොඩි. මේ සයිඩ් එක ගුවාම මේ සයිඩ් එක ගුවාම ඔයාලගේ වෙබ් බ්‍රවුසර් එක ඕපන් වෙනවා. ඔබ බලනවා ඉබ්බුව දැන් උඩින්. එතකොට ඔයාලගේ වෙබ් බ්‍රවුසර් එක ඕපන් වෙනවා. උඩ සයිඩ් එකයි මේ පැත්තයි ඉබ්බුවාම ෆාස්ට් ලොක් කර මං කිව්වේ බොටම් එකේ කියන්නේ යට පහළ මේ ටච් කරපුවාම ඉක්මනට කම්පියුටර් ලොක් කරන්න පුළුවන්. ආයි ට්‍රාන්ස්පරන්ට් ටැක්ස් බාර් එක දාගන්න පුළුවන්. ඊට පස්සේ ස්විච් මේවා නම් මෙහෙම මේ විදිහට ඔක්කොම දාලා තියෙනවා. මේක තියෙන ෆීචර්ස් කියලා ආපුවා. අපි කියන්නේ රයිට් ක්ලික් කරපුවාම ඔයාලට පේනවා. දැන් මේක මම අයින් කරගන්නවා ක්ලෝස් කරනවා. ඔයාලට මේක සෙටින් වල එහෙම නම් මේක රන් දාලා තියන්නේ. කියන්නේ කම්පියුටර් ඔෆ් කරලා ඔන් කරපුව ගමන් ආපහු ඔටෝ රන් වෙන්න. මෙතන වෙන පටින කියන දෙයක් නන්නේ. ආයෙ ඕනනම් මේ ඩෙස්ක්ටොප් එක ක්ලික් කරපුවාම මේ ලයිව් යන්නේ එක නවත්තන්න ස්ටොප් කරන්න පුළුවන්. මම ඒක දාලත් නැහැ. ඕන ඔයාලට දාගන්න පුළුවන්. අනිත් ඔයාලා මොනිටර් දෙක තුනක් යූස් කරන කට්ටියට මේ ටික් එක දාගන්න. මොනිටර් ගන්න දාලා මොනිටර් දැන් මගේ එකයින් තියෙන්නේ. ඒකින්ද ඒක එහෙම පේන්නේ. ලයිව් යනවා වගේ. අයිකන් එක කරගන්න. ඊළඟට රයිට් ක්ලික් කරපුවාම මෙතන ඇප් එකට ඕපන් කියලා තියෙන්නේ. ඇප් එකට යන්න පුළුවන්. ඊට පස්සේ ප්ලේ පුෂ් කියලා තියෙන්නේ. මේ වීඩියෝ එක නවත්තන්න පුළුවන්. දැන් ආයෙ ප්ලේ වෙනවා. ඔඩියෝ මියුට් කරන්න මේකේ සවුන්ඩ් එකක් යනවනම් ඒක පුළුවන්. ඩවුන්ලෝඩ් කරලා බලන්න ඇප් එක. වීඩියෝ බලපු හැමෝටම ස්තුතියි. ඒක සබ්ස්ක්‍රයිබ් කරලා වීඩියෝ එකත් හොඳයි නම් ලයික් කරලා හැමෝම පොඩි සපෝට් එකක් දෙන්න. Welcome my viewers. My channel name Black King Dilla. Get ready to watch the video.